අයිබෝවන් කියලා පිළිගන්නවා අපි අලුත්ම ගණන් පන්තියට මේක කෙරෙන්නේ අලුත්ම සංකල්පයකට අනුව. ඉතින් තව මාස 6යි තියෙන්නේ මොනව කරන්න හරි තව මාස 6 ඇතුළත ගණන් ගොඩ දා ගන්නවද නැද්ද කියන එක ඔයගොල්ලන්ගේ තීරණයක්. ඉතින් අපි පළවෙනි මාස 3කට රුපියල් 1000යි කරන්නේ. මාසෙකට දවස් 14කට වඩා පන්ති කරන්න බලාපොරොත්තු වෙනවා අපි. ඒකේ සතියට එක දවසක් පැය 3කුත් තව සතියේ දවස් දෙකක් හෝ 3ක් පැයක් හෝ පැයකමාරක් බැගින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක බොහෝ වෙලාවට රෑ 9:00 10 විතර වගේ ටයිම් එකක් වැටෙයි. මොකද අනිත් විෂයන් වල පන්තිත් තියෙනවා. ඉතින් මම හිතුවා ඉතින් මේ ඒ ටයිම් තමයි ගොඩක් සාමාන්‍ය පෙළ ළමයින්ට ගැලපෙන්නේ කියලා. මොකද සාමාන්‍ය පෙළ ළමයි ගොඩක් කට්ටිය ඒලාවට වැඩ කරනවත් අඩුයි, පාඩම් කරන්නෙත් නැහැ. කියන්නේ සමහර කට්ටිය කරනවා, ඉතින් ගොඩක් කට්ටිය කරනවා අඩුයි. ඉතින් ඒ වෙලාවයි ප්‍රයෝජනෙට ගමු. තව මාස 6 ඇතුළත මේක අනිවාර්යයෙන්ම ගොඩ දානවා. ඉතින් දවස් 14ක් තියෙනවා අපිට මාසෙට. ඒ කියන්නේ අනිත් සාමාන්‍ය පන්තියක් අවුරුද්දක් පුරා කරන කාලයට වඩා කාලයක් තියෙනවා අපිට මේ පන්තිය කරන්න. ඉතින් මේක අනිවාර්යෙන් ගොඩ දාන්න අපිට පුළුවන්. මොකද වෙලාව ටයිම් එක තියෙනවා. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න ඔයගොල්ලන්ගේ උත්සාහය කැපවීම තියෙනවා නම් මේක ගොඩ යන්න පුළුවන්. අනිවාර්යයෙන් මම පොරොන්දු වෙනවා ඔයගොල්ලෝ කැපවීමෙන් උත්සාහයෙන් වැඩ කරනවා නම් මේක අනිවාර්යෙන් ගොඩ දාලා දෙනවා කියලා. මොකද ළමයිට සමහර ළමයි ඉන්නවා මෙච්චර කල් ඒ කියන්නේ දක්ෂතාවය තුනට වැඩ කරලා නැහැ කම්මැලිකම නිසා. ඉතින් මේ විෂය කරුණු ගොඩාක් මග ඇදලා තියෙනවා. ඉතින් සමහර කට්ටිය ඉන්නවා තනිකරම ගණිතයෙන් නීරස වෙලා. ඒ කියන්නේ ගණිතේ නම ඇහුණත් එපා වෙන මට්ටමට වැටිලා. ඉතින් ඒගොල්ලන්ට වෙලා තියෙන පොඩි කාලේ ඉඳන් අර බේසික් ටික ඇඟට වැටලා නැති එක. ඉතින් මොකක් හරි හේතුවකට ඉතින් මම පොරොන්දු වෙනවා සියලුම ඒ ගණන් පාඩම් වලට අවශ්‍ය සියලුම විෂය කරුණු මුල ඉඳලම ඉතා සරලව කියා දෙන බවට. ඉතින් දැන් භාග වගේ පාඩම උදාහරණයක් ගත්තොත් ඉතින් ඒකේ භාග කියන්නේ මොකක්ද කියන තැන ඉඳන්ම අපි මේ පාඨමාලාවේ කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තව මාස 6යි තියෙන්නේ. මාස 6 ඇතුළත මේ ගණන් කියන විෂය ගොඩ දා ගන්න ඕනේ. මොකද ගණන් කියන විෂය අපේ ජීවිතේට අත්‍යවශ්‍ය විෂයක්. මොන කාරණේට ගියා මේ විභාගයට පමණක් නෙවෙයි, විභාගයෙන් පස්සේ වුණත් තරංග විභාගයට ගියත් මොකට වුණත් ගණන් කියන විෂය අත්‍යවශ්‍ය විෂයක්. ඉතින් අපි එකට වැඩ කරලා බලමු. මේ කොහොම හරි ගොඩ දාගමු අමාරු වෙන විෂය. ඇත්තටම ගණන් කියන්නේ අමාරු විෂයක් නෙවෙයි. ගණන් කියන්නේ හරිම ලේසි විෂයක්. මේක අර ප්‍රැක්ටිස් එක තමයි තියෙන්න ඕනේ. ඉතින් දැන් සතියේ දවස් 3-4ක් කරනවා කියන්නේ මොකද තමන්ගේ ඇඟට වැටෙනවා ගණිතය කියන එක. මොකද දැන් එදිනෙදා ගණිතේ භාවිතා වෙනකොට එතකොට ඒක අමතක වෙන කාලය යන ඊටත් තව මාස 6 ඇතුළත සියලුම විෂය කරුණු ආවරණය වෙනවා කියන්නේ මාස 6 ඇතුළත සියලුම විෂය කරුණු ආවරණය වෙනවා කියන්නේ ඔයගලන්ට අමතක වෙන්න කාලයක් වන්නේ අඩුව ගානේ. ඉතින් මේ අපි එදිනෙදා කරන පාඩම් වලට අදාළව ප්‍රශ්න එහෙමම දිගටම කරගෙන යනවා. ඉතින් අමතක වෙන්න නැතුව ඉතින් අපිත් එක්ක මේ මාස 6 රැඳිලා බලන්න. රුපියල් 1000ක් විතරයි මාස 3ටම අය කරන්නේ. ඉතින් ඒ 1000 ගැන හිතන්න නැතුව අපිත් එක්ක සම්බන්ධ වෙලා බලන්න. මොකද ඔයගොල්ලන්ට මගාරුණු විෂය කරන්න සැහැණ නැති. ඉතින් ඒ විෂය කරුණු ඒ මගාරිට් ටික හරි අපෙන් කවර් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් මේ මාස 6 ඇතුළත ලොකු ගේමක් ගහමු, හොඳ රිසල්ට් එකක් ගමු. අනිවාර්යෙන් ඔයගොල්ලෝ මොන මට්ටමේ හිටිය අපි මුලින් ඉඳලා කියා දෙන හින්දා ගණන් බෑ කියන මට්ටමේ හිටියත්, චක්‍රේවත් බැරි මට්ටමේ හිටියත් චක්‍රයට පවා අපි කෙටි ක්‍රම කියා දෙනවා. ඉතින් මේක ලොකුම වැඩිපෙළ වෙලා. ඉතින් මේ මොන මට්ටමේ ඔයගොල්ලෝ හිටියත් ඔයගොල්ලන්ට කැපවීමෙන් උත්සාහයෙන් වැඩ කරනවා නම් මේක හොඳම වෙලාව ඔයගොල්ලන්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මේ මාස 6 ඇතුළත අනිවාර්යෙන් ගොඩ දානවා කියලා පොරොන්දු වෙනවා. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න මෙන්න මේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න කියලා ඉල්ලා තිනවා. 075 78 28 කියන WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න.
ඒකෙදි අපේ සියලුම පන්ති පිළිබඳ තොරතුරුයි ඊට පස්සේ බැංක් ඩීටේල්ස් වෙයි. ඉතින් ඒකට එන බැංක් account number එකට සල්ලි මුදල් තැන්පත් කරලා ඉවරලා ඒ ස්ලිප් එක අපේ මෙන්න මේ WhatsApp නම්බරයට යොමු කරන්න. ඊට පස්සේ අපි දවස් දෙකක් ඇතුළත අපි අනිවාර්යෙන් ඔයගලන්ට රිප්ලයි එකක් කරනවා. ඒ කියන්නේ වෙනම ගෲප් එකක් හදලා ඒකට ඔයගොල්ලෝ වැඩ් කරනවා. ඒ ගෲප් එක හරහා තමයි ඔයගලන්ගේ සියලුම කටයුතු ඊළඟට සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම බැරි වෙලා හරි ඔයගොල්ලෝ මුදල් ගෙවන ස්ලිප් එක ඉවුවට පස්සේ අපි සම්බන්ධ වුනේ නැත්නම් අනිවාර්යෙන් මෙන්න මේ නම්බරයට කෝල් එකක් දෙන්න. අනිවාර්යෙන් ඊට පස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ ඔයගොල්ලෝ ගෙවන රුපියල් 1000ට උඩරිම සාධාරණයක් කරනවා කියලා මම පොරොන්දු වෙනවා. ඉතින් මාස 3කටම රුපියල් 1000යි ගන්නෙ. ඉතින් අපි එකට වැඩ කරලා බලමු. මේ මාස 6 ගොඩ යමු. මේ මාස 6න් සාමාන්‍ය පෙළ ගණිතය කියන්නේ එච්චර අමාරු දෙයක් නෙමෙයි. අනිවාර්යෙන් ගොඩ යන්න පුළුවන් හැමෝටම. මොන මට්ටමේ හිට අනිවාර්යෙන්ම ගොඩ යන්න පුළුවන්. ඉතින් එකට වැඩ කරලා බලමු. ස්තුතියි. ජය වේවා.